සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා Flavors of Home YouTube channel එකට. ඔයාලා දැනන් හිටියද පාන් පිටිවලට උණු වතුර එකතු කරාම මේ වගේ සොෆ්ට් එකට පරාට හදාගන්න පුළුවන් කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා තාම මාව subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපිට ඕන පාන් පිටි ග්‍රෑම් 150ක්. මං පාන් පිටි ටික මේ විදිහට බෝල් එකකට දාගන්නවා. ඊළඟට මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට එකතු කරගත්ත වතුර මිලිලීටර් 100ක්. මේ වතුරේකට ලුණු සල්පයක් එකතු කරගන්නවා. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන වතුර එක හොඳින් නටව ගන්න. දැන් අපි පාන් පිටි එකට මේ උණු වතුර ටික එකතු කරගමු මේ විදියට. දැන් අපි මුලින්ම හැන්දක් පාවිච්චි කරලා මේ පිටි ටික කලවම් කරගමු. දැන් මම තෙල් තේ හැන්දකුත් එකතු කරගෙන පිටි ඩෝ එක හොඳින් අතින් අනා ගන්නවා. ඩෝ එකේ තියෙන තද ගතිය ගිහිල්ලා හොඳ සොෆ්ට් ඩෝ එකක් එනකන් අපි මේ ඩෝ එක හොඳින් නීට් කරගමු. විනාඩි 3ක් විතර මේ විදියට හොඳින් නීට් කරගන්න. හරි, මේ විදියට තමයි අපේ ඩෝ එක එන්නේ. හරි, දැන් අපි මේ පිටි ඩෝ එක විනාඩි 5ක් වහලා තියමු. දැන් මේ පෙන්නන්නේ හරියටම විනාඩි 5කට පස්සේ අපේ පිටි ඩෝ එක. දැන් අපි ආපහු හොඳින් නීට් කරගමු. විනාඩි කිහිපයක් විතර අපි මේ විදිහටම නීට් කරගමු. ඔයාලට දැන් පේනවා ඇති අපේ පිටි ඩෝ එක ගොඩක් සොෆ්ට් වෙලා තියෙනවා. දැන් මම පිටි ඩෝ එක සමාන කොටස් 6කට වෙන් කරගන්නවා. දැන් අපි මේ විදියට බෝල හදාගමු. දැන් මම ඔක්කොම බෝල ටික හදාගෙන ඉවරයි. දැන් අපි මේක විනාඩි 15ක් වහලා තියාගමු. දැන් මේ පෙන්නන්නේ විනාඩි 15කට පස්සේ අපේ පිටි බෝල ටික. දැන් අපි ලෑල්ලක් උඩට මේ වගේ පිටි ටිකක් ඉහාගෙන පිටි බෝල එකින් එක තුනී කරගමු මේ විදියට. මුලින්ම මම පොඩ්ඩක් මේ විදියට අතින් තුනී කරගන්නවා. දැන් රෝලින් පින් එකක් අරගෙන මේ ටික අපි හොඳින් තුනී කරගමු. මේ විදියට දෙපැත්ත හරව ඔයාලා තුනී කරගන්න. මේ ගානට තුනී වුණාම ඇති. අපි දැන් පෑන් එකක් රත් වෙන්න මේ විදියට ලිපේ තියලා පෑන් එක රත් වුණාම ඒකට පරාට එකින් එක දාලා මේ විදියට හොඳින් පුච්ච ගමු. මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියෙන්න ඕන. එක පැත්තක් විනාඩියක් විතර පුච්ච ගත්තට පස්සේ අනිත් පැත්ත හරවමු. දැන් අපි දෙපැත්ත හරව පරාට එක හොඳින් පුච්ච ගමු. දැන් මේ විදියට වටේ තද කරාම අපේ පරාට එක පිම්බෙනවා ඔයාලට පේනවා ඇති.
මේ විදියට පරාට එකේ දෙපැත්තම හොඳින් පිච්චුණයින් පස්සේ අපි පරාට එක ලිපෙන් එළියට ගමු. ඒ විදියට මම ඔක්කොම පරාට ටික හදාගත්තා. දැන් එකක් කඩලා බලමු ඇතුළ කොහොමද කියලා. මේ බලන්න ඇතුළත් හරිම සොප්. අපි ලේයර්ස් නැව්වේ නැති වුණාට ලේයර්ස් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ පරාට එක. අපිට මේ පරාට එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔයාලටත් පුළුවන් කඩෙන් ගන්න නැතුව පිරිසිදුව ගෙදරදීම පහසුවෙන් පරාට හදාගන්න. එහෙනම් ඔයාලත් හදලා බලලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලට සුබ දවසක්.